ආයුබෝවන් ශ්‍රී ලංකාවේ සංචාරක මංපෙත් සොයා යන ගමනේ අද අපි කතා කරන්නේ වෙස්මුහුණු කලාව ගැන. හෙළ සංස්කෘතියේ සිට වර්තමානය දක්වාම පැවතෙන සංස්කෘතික අංගයක් ලෙස වෙස්මුහුණු කලාව හඳුනාගත හැකිය. ප්‍රධාන වශයෙන් දකුණු පළාතේ මාතර, අම්බලන්ගොඩ, බටුවත්ත, ගෝනවල ආදී ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වෙස්මුහුණු නිර්මාණය කරයි. මෙලෙස නිර්මාණය කරනු ලබන වෙස්මුහුණු වලට බලිතොයිල්, ශාන්ති කර්මවලදී මෙන්ම සිංහල නැටුම් කලාව තුළින් ශ්‍රේෂ්ඨ තැනක් හිමිවේ. වෙස්මුහුණු සමාජයේ විනෝදය, ගෘහ අලංකරණයට, සංස්කෘතිය විදහා දැක්වීමට වැනි වෙනත් අවශ්‍යතාවයන් සඳහාද බහුලව භාවිත කරයි. විවිධ හැඩයෙන් හා විවිධ පරිමාණයෙන් යුතුව අලංකාරවත්ව නිර්මාණය කරන වෙස්මුහුණු වල ආරම්භය පිළිබඳව විවිධ මතවාදයන් ගොඩනැගී ඇත. සතුන් දඩයම් කළ අපේ මුතුන් මිත්තන් සතුන් රැවටීම සඳහා එම වර්ගයාගේ වෙස්ගෙන ඔවුන් වෙත ළඟාවන බවත්, එසේ ලං වී එම සතුන් දඩයම් කරගත් බවත් සමහරෙකුගේ මතයයි. එය වෙස්මුහුණේ ආරම්භය ලෙස සැලකේ. මනුෂ්‍යයින් පමණක් නොව දෙවියන්, යක්ෂයින් වැනි දුරස්ථ ලෝකවල ගැවසෙන්නවුන් අවශ්‍ය වූ විටෙක තමා වෙතට ලංකර ගැනීම සඳහා උපයෝගී කරගත් එක් ක්‍රමයක් වන්නේ එම අද්භූත පුද්ගලයන් නිරූපණය කරන වෙස්මුහුණක් පළඳා ගැනීමයි. එසේ පැළඳගන්නා ඔවුන් එම පුද්ගලයාට උචිත චරිතයක් තම මනසට ආවේශ කර ගනී. 18 සන්නිය යක්ෂාන්ති කර්ම නැටීම සඳහා බහුලව යොදාගන්නා භාණ්ඩයක් ලෙස වෙස්මුහුණ හඳුනාගත හැකිය. රෝග උපද්‍රව නැති කර ගැනීමටත්, ධාන්‍ය අස්වනු වැඩි කර ගැනීම සඳහාත්, විවිධ කාර්ය සඳහාත් වෙස්මුහුණ ප්‍රයෝජනයට ගනු ලැබේ. පෙරහැර, පාලි නැටුම්, කෝලම් නැටුම්, වෙස් නැටුම් ආදිය සඳහාද වෙස්මුහුණු ඈත අතීතයේ සිට භාවිත කරයි. ජසයා, ලෙන්චිනා, දෙමළ නැටුම, අඬබෙර කෝලම, වැදි රජ ආදී නැටුම් සඳහාද වෙස්මුහුණ භාවිත කර ඇති බවට හඳුනාගත හැකිය. මෙලෙස විවිධ කාර්යයන් සඳහා යොදාගන්නා වෙස්මුහුණ නිර්මාණය කිරීම සඳහා ගොඩකදුරු, රුක්කත්තන වැනි සැහැල්ලු ලී වර්ග යොදා ගනී. පොරව, නියන, කියත සහ සායම් මගින් එම ලීය වෙස්මුහුණක් බවට පරිවර්තනය කෙරේ. වෙස්මුහුණ ගොඩනගන ශිල්පියාගේ නිපුණත්වය මත ගොඩනැගෙන වෙස්මුහුණේ ජීවී බව තීරණය වේ. වෙස්මුහුණ නිර්මාණකරුවන් වෙස්මුහුණු නිර්මාණකරණය ශාස්ත්‍රානුකූලව සිදු කරයි. මෙසේ නිර්මාණය කරන වෙස්මුහුණු අතර නාගරාක්ෂ මුහුණ, දේව මුහුණ, වලස් මුහුණ, ගරායක් මුහුණ, වැදිරජ මුහුණ, 18 සන්නියට අයත් කෝලම් නැටුම් සඳහා වෙස්මුහුණු නිර්මාණය කරනු ලැබේ. වර්තමානය වන විට ටිබෙටය වැනි රටවල් වෙස්මුහුණු නිර්මාණය පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් ලංකාවේ නිර්මාණය වන වෙස්මුහුණු ලෝකයේ වෙනත් රටවල නිර්මාණය වන වෙස්මුහුණු වලට වඩා අලංකාරවත් දැකුම්කලු මුහුණුවරක් ගනී. මේ නිසා ලංකාවට පැමිණෙන සංචාරකයන් අතර අපේ රටේ වෙස්මුහුණු කලාව ඉතාම ජනප්‍රිය අංගයක් බවට පත්වී ඇත. සංචාරක මංපෙත් සොයා යන ගමනේ අද කතාව නිමා වේ. ස්තුතියි.